ගෙදරින් ටට්ටක් ගාලා හොයාගන්න පුළුවන් දේවල් වලින් සෑන්ඩ්විච් එකක් හදමු. කොළුදු දාපු අයිස් ටී එකක් බොන ගමන් කෙසෙල් වලින් මං කන්න ආසම ඩෙසර්ට් එකක් හදමුද? හායි ළමයි. මේ අල්ටිමේට් ෆුඩ් බැටල් එකේ පළවෙනි චැලෙන්ජ් එකේ තුන්වෙනි එපිසෝඩ් එක. එහෙනම් බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. මේ කැම ටික හදන්න මට කොච්චර ගියාද කියලා.